ඔයා කැමති එකක් හිතාගන්න. මන් දන්නවා මං ගැන. කොහොමද අපි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? මෙන්න මේ වාක්‍යයේ තියෙන වැදගත්ම කොටස තමයි ඔයා කැමති එකක් හිතාගන්න කියන කොටස. Think whatever you want. Think whatever you want. ඒ කියන්නේ ඔයා කැමති දෙයක් හිතාගන්න. ඔයාට ඕනේ විදිහට හිතන්න. මිනිස්සු මොනවා හිතුවත් කමක් නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවල අපිට whatever you want කියන කොටස භාවිතා කරන්න පුළුවන්. මෙතන මේ තියෙන ක්‍රියාපදයේ වෙනස් කරලා ඔයාට පුළුවන් වෙනස් අර්ථයක් ගෙන දෙන වාක්‍ය නිර්මාණය කරන්න. අපි උදාහරණ බලමු. ඔයා කැමති දෙයක් කියන්න. කියනකොට අපි කියනවා say. එහෙනම් say whatever you want. ඔයා කැමති දෙයක් කරන්න. කරනකොට අපි කියනවා do. Do whatever you want. මෙන්න මේ විදිහට මේ ක්‍රියාපදේ වෙනස් කරලා ඔයාට පුළුවන් වෙනස් අර්ථයක් ගෙන දෙන විදිහට වාක්‍ය නිර්මාණය කරන්න. දැන් පළවෙනි කොටස හරි. දෙවෙනි කොටස තමයි මන් දන්නවා මං ගැන. මේක කියන්න අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි I know myself. I know myself. එහෙම නැත්තම් භාවිතා කරන්න පුළුවන් මෙන්න මේක. I know who I am. I know who I am. I කියන්නේ මම. No කියන්නේ දන්නවා. එහෙනම් අපිට සම්පූර්ණ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. Think whatever you want. I know who I am. ඔයා කැමති එකක් හිතාගන්න. මන් දන්නවා මං ගැන. Think whatever you want. I know who I am. මේ වාක්‍ය නිර්මාණය කරන විදිය ඔයාලට තේරුණා නම් මෙන්න මේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා කැමති දෙයක් විශ්වාස කරන්න. මන් දන්නවා එයා ගැන. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න. අපිව ෆලෝ කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉංග්‍රීසි කතා කරන්න ආසාවෙන් ඉන්න තවත් කෙනෙක් වෙනුවෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා.